කොහොමද කට්ටියට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. වෙලාවක් තිබුණෙත් නෑ, වැඩත් වැඩි එහෙන්. තගානිය මේ ලෑස්ති වෙන්නේ කොහේ යන්න කියලාද බලන්නේ. බලන්නකෝ කොහේ යන්නද මේ ලෑස්ති වෙන්නේ කියලා. ලෑස්ති වෙලා නම් ඉවරයි. දැන් තියෙන සපත්තු දෙක දාන්න මේස් දෙක දාගන්න. ඒ දෙකත් අයිට දාගන්න දෙපේ. ලෑස්ති වෙලා සපත්තු දෙකේම හොඳට දාගන්න ඕනේ. නැත්තම් මේ දෙකේ ලේස් දෙක ගැලවෙනවා වැඩි. ගමනක් යනකොට මේකේ හරියට සපත්තු දෙක දාගත්තේ නැත්තම් 10-12 පාරකට වැඩිය මම මේ දෙකේ ලේස් දෙක ගැට ගන්නවා. ඒ තරමට හොඳයි මේ සපත්තු දෙක. සපත්තු දෙකේ අවුලක් නෙමෙයි තියෙන්නේ. මගේ ලේස් එකේ ගැටේ අවුලක් තියෙනවා. ඒකින්ද ඔය හොඳට ඇදලා හොඳට තදේට ගැටේ දාගන්න ඕනේ. ලෑස්ති වෙලා ඉවර වෙලා කාමරනුත් එළියට ඇවිල්ලා ඔන්න ආවා සුපුරුදු ලිස්ට් එකට නෙමෙයි ලිෆ්ට් එකට. ලිෆ්ට් එකෙන් ඇවිල්ලා ඔන්න ආවා ඉතින් පාරට. දැන් ඉතින් එළියට ඇවිල්ලා ඉන්නේ. පේනවනේ කොහමද කියලා. දැන් වෙලාව කීයට විතර ඇද කියලා ඔයගොල්ලෝ හිතන්නේ. දැන් වෙලාව නම් 5:30 විතර. හවස ඒත් පේනවනේ ඉරේලිය කොහොමද කියලා හවස. දවල්ට නම් පැලෙන්න රස්නේ දැන්. ඊද්දකින්ද ටිකක් වාහන වැඩි මේ දවස්වල. හැබැයි පාර නම් වාහන අඩුයි. ඒකත් දවල්ට විතරයි. හැබැයි රෑ වෙනකොට වාහන පොඩ්ඩක් පාරේ වැඩි. දැන් ඉතින් පොඩ්ඩ හිංසරේ ඉස්සරහට යනවා. පේනවනේ මාදවාලෙත් හඳ පාරේලා. සමාවෙන්න. දවල් නෙවෙයි මේ හවස්. පාමාට්ටු විතර ඇති. පේනවනේ වාහන හැමතැනම පාක් කරලා තියෙනවා. පාරේ යන වාහන අඩු. හැබැයි අපාර්ට්මන්ට් වල ඉන්න මිනිස්සුන්ගේ වාහන නම් සෑහෙන මේ තැන්වල පාක් කරලා තමයි තියෙන්නේ. මම ඉතින් හිමින් සැරේ දැන් ඉතින් ඉස්සරහට ඇදෙනවා. පේනවනේ පාරේ පොඩ්ඩක් වාහන අඩුයි. පොඩ්ඩක් නෙමෙයි පාරේ හොඳටම වාහන අඩුයි. පේනවනේ කොහෙද යන්නේ කියලා. කලින් වීඩියෝ බලපුවා නම් දන්නවා මේ කොහේ හරියද කියලා. පේනවනේ වාහන නවත්තලා තියෙන විදිය. මේ අපාර්ට්මන්ට් වල ඉන්න මිනිස්සුන්ගේ වාහන. මිනිස්සු ඊද් දෙකින්ද දැන් ඉන්නේ ගෙවල් වල. පාරට බහින පොඩ්ඩක් අඩුයි. ඒකත් දවල් වල විතරයි. හැබැයි රෑ වෙනකොට මේ වාහන මේ තැන් වල නැහැ. මං ආවේ අපි අතුරු පාරේනේ. අතුරු පාරේ පොඩ්ඩක් වාහන අඩු වුණාට මේන් රෝඩ් එකේ නම් පොඩ්ඩක් වාහන වැඩි. මොකද දැන් හවස 5:30
පොලිස් පාට විතර ඇති. මේ වෙනකොට පොඩ්ඩක් වාහන වැඩි. හවස් වෙන වාහන පොඩ්ඩක් එළියට එනවා. ඒ කියන්නේ මිනිස්සු ගෙවල් වලින් එළියට එනවා. ඒ නිසා පොඩ්ඩක් මේන් රෝඩ් එකේ නම් පොඩ්ඩක් රැඳි. පියන්කෝ ඉස්සරහට පොඩ්ඩ අද කොහෙද යන්නේ කියලා බලන්න. මේ කොයි හරියද කියලා මම කලින් වීඩියෝ වල බලපෑනම් දන්නේ. ඒත් නම් අමුතේම කියන්න දෙයක් නැහැ මේ කොහෙද කියලා. කවන්නේ නැහැ. දැන් මම කියන්න බෑ කොහෙද යන්නේ කියලා. යම්කෝ අපිට ටික ඉස්සරහට. මිනිස්සු නම් ටිකක් අඩුයි. හැබැයි සාමාන්‍ය ප්‍රමාණයකට මිනිස්සු ඉන්නවා. මිනිස්සුත් එළියට එන්නේ රෑ වෙනවා. අපි යම්කෝ පොඩ ඉස්සරහට. අද යන්නේ ග්‍රෑන්ඩ් හයිපර්. ඒ කියන්නේ ලංකාවේ තියෙන කීල්ස් වගේ එකක්. නැති උලව්වක් නෑ මේක. දැන් තියෙන්නේ ඕනේ බඩු ටික ගන්න. ඕනේ කරන හැම එකක්ම තියෙනවා. ගියාම අතරමං වෙනවා. ඒකින්ද කොල්ලා ගන්න ඕනේ දේවල් ලිස්ට් එකක් හදාගෙන තමයි එන්නේ. නැත්තම් විකිනිලා තමයි මට එන්නේ. පේනවනේ. නැති රෙද්දක් නෑ මේ. හැමදේම තියෙනවා. මේ හරේ තියෙන්නේ කිරි පිටි, කිරි, මිල්ක් මේඩ් අන්න ඒ වගේ දේවල් තමයි මේ. මේ තියෙන ලුණු. යන් ඉස්සරහට මේ. මේ තියෙන්නේ පේස්ට් වර්ග. ජින්ජර් පේස්ට්, ගාලික් පේස්ට්, ගොරකා අන්න ඒ වගේ දේවල්. මම ගත්ත garlic paste එක. ඊට පස්සේ ginger paste එක. මේ තියෙන ginger paste එක. හරි. ඔන්න ඒ දෙක ගත්තා. මේ තියෙන අපේ ලංකාවේ දේවල්. තුන පහ මිරිස් කුඩු, සෝයා මීට්, ජෑම්, සැමන්, බිස්කට්, එකී මෙකී නොකී හැම රෙද්දක්ම සබ්බ සකල මනාවක් මේන්න මෙතන තියෙනවා අපේ දේවල්. මම ආවම වැඩිපුර ඉන්න කැමැත්ත තමයි මෙතන. මේ තියෙන තෙල් වර්ග. එළඟි තෙල්, ඔලිව් ඔයිල්, ඊට පස්සේ ගියාම කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල් අන්න ඒ වගේ තමයි එතන තියෙන්නේ. මෙතන තියෙන්නේ 3-5 වර්ග. කුළු බඩු වර්ග හැමදේම මෙන්න මෙතන තියෙනවා. පේනවනේ කොහමද කියන්නේ. මම ගත්තා කෝන් ඔයිල් එක. ඊට පස්සේ ආපහු යන්න. පේනවනේ. මෙතන ක්‍රීම් නම් ක්‍රීම් නැති රෙද්දක් නෑ මේක. හිසේ ඉඳලා දෙපතුල වෙන තෙක්ම ගාන්න තියෙන හැම එකක්ම මේ තියෙන්නේ. හැම ඉලව්වක්ම මෙතන තියෙනවා. නැති යන්නේ හැම දෙයක්ම ගන්න පුළුවන්. සල්ලි තමයි පස්. පේනවනේ. එක ප්‍රොඩක්ට් වලින් එක තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක්, සොෆ්ට් ඩ්‍රින්ක් ඒ හැම දෙයක්ම තියෙන්නේ මෙතන. පේනවනේ. ගියාම නම් අතරමං. ඔය තියෙන යෝගට් එකම මං ගත්ත වෙට් මිල්ක්. පේනවනේ තියෙන බඩු කන්දරාව කොහමද කියන්නේ. ගියාම අතරමං වෙනවා කියන එක ඉතින් ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ තියෙන චීස්, බටර්, ඔය බීමවල
ෂෝක් පතර තමයි මෙතන තමයි ස්නැක්ස් තියෙන්නේ පේනවනේ බිස්කට් වර්ග ස්නැක්ස් හැම දෙයක්ම මොකද මෙතන තමයි පිටි පාන් පිටි ඉරිඟු පිටි හැම එකක්ම තියෙන්නේ මෙතන ඔන්න බරු ටික බිල් දෙක දාන්නයි යන්නේ ඒ දාන්න කලින් ඉතින් බරු ටික දාන්න තැනට දෙන්න දෙපේ ඒක පොඩ්ඩක් ඔන්න දෙනවා හරි මේකත් පස්සේ ෆේස් වොෂ් එකයි ඒකත් හරි බිස්කුට් එකයි ඒකත් හරි ඒකත් හරි ඔය බිල් එක දාන්න මගේ බරු ටික ඉන්න හරි බරු ටික ගත්තා දැන් තියෙන්නේ කෙලින්ම කාමරේට යන්න පේනවනේ දැන් නම් ටිකක් කලුවර වැඩිලා මිනිස්සුම එන්න පටන් ගන්න දැන් තමයි දැන් නම් වෙලාව සාමාන්‍යයෙන් 7ට විතර ඇති පේනවනේ ආවට වැඩි සෙනගක් හැබැයි දැන් නම් මේ මිනිස්සු පොඩ්ඩක් රැයට තමයි එළියට බහින්නේ දවල්ටයි අවසරයි නැස්කර රැයට තමයි පොඩ්ඩක් කරි ප්‍රශ්නේ අඩු වෙන්නේ ඒකෙන් තමයි මිනිස්සු අවශ්‍ය නැහැ ඒකට මේ හරි මිනිස්සු නේ මිනිස්සු බරු ටිකක් පොට්ටක් බර වැඩි උනාට කරන්න දෙයක්වත් නැහැ ඉතින් මේක කොහොම හරි අරන් යන්නත් ඒක ඉතින් පොට්ට හිමින් තරේ යන්නයි තියෙන්නේ කාමරේට කොහොම හරි ආර නම් පැනගත්ත එක පැන දේනවා වාහනතොලි එක පාරට වාහන 100ක් විතර යනවා. තේරෙනවද? මත් එක පැත්තක් විතර අනිත් පැත්ත ගන්න තාම බැරි. දැන් ඉතින් පාර පැනලා කාමරයට යනවා ඉන්නේ. ගත්ත බරු ටික නම් බර වැඩි ඒකයි කරේ තියාගෙන ගත්තේ නම් බරු ටිකයි ඒත් ඒක මාර විදියට බර වැඩි දැන් ඉතින් හිමින් සරේ ගාට යන්නයි තියෙන්නේ සරේ පාර එහෙම පනින්න ආත බූත නැතුව පාර වයින්න ගියොත් නම් ඉතින් වැඩ වරදින ඒකෙන් හින්දා දිවත් වල්ලා සරේ පාර පනින්න එක පැත්තක් පැන්නා අනිත් පැත්තට ගලපලා ගන්නවා ඇතියන් දැන් දැන් ඉතින් කාමරේට නම් ළඟ ඔන්න ආවා අපේ අපාර්ට්මන්ට් එකට දැන් තියෙන්නේ ලිෆ්ට් එකෙන් කාමරයට යන්න ඇතියන්තන් ලිෆ්ට් එකටත් ආවා පේනවනේ බරු ටික මේ හරි පොඩ්ඩක් වගේ පේනුනට මාර බරයි කාමරයටත් ඔන්න ආවා කියමුකෝ ඔන්නෝමයි බරු ටික ගේන්න මං අද ගියේ
ගෙනාව බර ටික දැන් තියලා ඉන්නත් එපේ. ඔන්න එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. මතක ඇතුව channel එක subscribe කරලා යන්න හොඳද? එහෙනම් අපි ගියා. අලුත් එකකින් හම්බෙමු. ජය වේවා.